අද අපි ඇවිල්ලා ඉන්නේ මටරැක මාදුලාව ප්‍රදේශයේ පර්චස් 10ක බිම් ප්‍රදේශයක ඉදි කරලා තියෙන අලංකාර වගේම සුඛෝපභෝගී ලෙස ඉදි කරන ලද නිවසක් ගැන ඔයාලට කියන්නයි. මුලින්ම ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට තියෙන මේ නිවසේ ෆ්‍රන්ට් යාඩ් ඒරියා එක. ඒ වගේම මේ නිවසේ වාහන 3ක් පමණ නවත්වන්න පුළුවන් ලොකු පාකින් ස්පේස් එකක් මෙන්න මේ විදිහට තියෙනවා. අපි නිවස ඇතුළට ගිහිල්ලා බලමු මේ නිවසේ තියෙන ෆැසිලිටිස් මොනවාද කියලා. නිවසට ඇතුළු වෙදීම මේ විදිහට ඔයගොල්ලන්ට ලිවින් ඒරියා එක බලන්න පුළුවන්. ඒ වගේම මෙම නිවසේ කාමර 4ක් වගේම බාත්රූම්ස් දෙකක් තියෙනවා. එක බාත්රූම් එකක් මාස්ටර් බෙඩ්රූම් එකට ඇටච් වෙලා තමයි තියෙන්නේ. අපි මුලින්ම මාස්ටර් බෙඩ්රූම් ඒරියා එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මේ නිවසේ තියෙන දෙවෙනි බෙඩ්රූම් ඒරියා එක. ඒ වගේම මේ තියෙන තුන්වෙනි බෙඩ්රූම් ඒරියා එක. මේ තියෙන්නේ මේ නිවසේ තියෙන අන්තිම බෙඩ්රූම් ඒරියා එක. මේ නිවසේ තියෙන බාත්රූම්ස් දෙකෙන් කොමන් බාත්රූම් ඒරියා එකක් විදිහට තියෙන බාත්රූම් ඒරියා එක තමයි මේ තියෙන්නේ. මොඩර්න් ටයිප් එකට නිම කරන ලද ඕපන් කිචන් ඒරියා එකක් වගේම පැන්ට්‍රි ඒරියා එකකුත් මේ නිවසට ඇතුළත් වෙනවා. ෆිනිෂින් වහල වගේම ෆුල් ටයිට් කරලා තියෙන මේ නිවසේ මොඩර්න් ටයිප් එකේ ලයිට් සෙටින්ග්ස් වගේම AC ලයින්ස් දීලා තියෙනවා. ඒ වගේම එල්කාඩෝ වර්ගයේ රෝලර් ගේට් විකට් ගේට් යොදාගෙන නිම කරලා තියෙන මේ නිවසේ හතර පැත්තෙම යන්න පුළුවන් කිසිම බ්ලයින්ඩ් ඩෝර් එකක් නැහැ. වටරැක රේල්වේ ස්ටේෂන් එකට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටලා තියෙන මේ නිවස පර්චස් 10ක බිම් ප්‍රදේශයක ඉදි කරලා තියෙනවා. ඒ වගේම මේ නිවසේ මුළු වටිනාකම සඳහන් වෙන්නේ ලක්ෂ 210යි. ඔයගොල්ලන්ට වැඩි දුර විස්තර දැනගන්න පුළුවන් තිරේ දැක්කන දුරකථන අංකයට එමතුමක් යොමු කරලා.